ලයිව් ස්ට්‍රීමින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද YouTube එකේ ලයිව් ස්ට්‍රීමින් කරන විදිය ගැන. අපිට ඒකට අවශ්‍ය ෂෙඩියුල් හදාගන්න විදිය, ඒ ෂෙඩියුල් එක ක්‍රියාත්මක කරන විදිය මම අද ඔයාලට කියලා දෙනවා. හරි. අපි වැඩි වෙලා කතා නොකර වීඩියෝ එකට යමු. ලයිව් ස්ට්‍රීමින් එකකදී අපිට software එකක් ඕනේ. අපිට OBS ලා ඒගොල්ලොන්ගේ OBS studio එක අපිට free ලබා දෙනවා. මම ඔයාලට කම්පියුටරෙන් කරලා පෙන්නන්නම් කොහොමද OBS studio එක download කරලා live streaming එකක් start කරන්නේ කියලා. හරි. මම ඔයගොල්ලන්ට මේ live streaming කරන software download කරන links පල්ලෙහා description එකේ ටික් කරලා තියන්නම්. හරි, මෙතන ඔයගොල්ලෝ පළවෙනි link එක ටික් කරලා ආවනම් මෙතන තියෙනවා Windows වලට download කරගන්න පුළුවන්. නැත්නම් Mac OS එක download කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක හරහා live streaming කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ මෙතන තියෙනවා තවත් software එකක්. මේවා සේරම free ලබා දෙන්නේ මේගොල්ලෝ. මෙතන තියෙනවා මේකෙන් මෙන්න මේක ටික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේක Windows වලට download කරගන්න. මේක support කරන්නේ Windows වලට විතරයි. ඔයගොල්ලන්ට මෙතන තියෙනවා OBS studio එක. මේකට free ලබා දෙන software එකක්. ඔයාලට මේක Windows වල download කරගන්න ඕන නම් මෙතනින් මේ Windows කියන එක ටික් කරලා මෙතන තියෙන download zip කියන එක download කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන තියෙන Mac OS කියන logo එක ටික් කරලා මෙතන තියෙනවා links 4ක්. ඒ links 4 ටික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ Mac OS එකට මේක download කරගන්න. ඔයාලා ඒක download කරගත්තා නම් ඔයගොල්ලෝ ඒක install කරලා ඔයගොල්ලෝ මේ කැමති එකක් පමණක් install කරගන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට තුනක් පෙන්නුවට එකක් install කරලා ඔයගොල්ලන්ට කැමති විදියට ඒක live streaming එක කරන්න. හරි, මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද YouTube එකේදී ඒ අදාළ settings හදාගන්නේ කියලා. හරි එහෙනම් අපි මුලින්ම YouTube studio එකට. ඔයාලට මේ වගේ interface එකක් දකින්න තියෙනවා. එතන උඩ තියෙනවා go live කියලා එකක්. ඒක උඩ ටික් කරන්න. මෙතන ඒ තුන ටික් කරන පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න බලන්න streaming webcam manager කියලා තුනක් තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් manage වලට આવොත් එහෙම මෙතනින් බලන්න schedule stream කියලා එක උඩ ටික් කරන්න. ඔයාලට පුළුවන් මෙතනින් මම කලින් හදපු lives දෙක තුනක් තියෙනවා මේක ටික් කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන මුලින්ම details ඉල්ලනවා. එතන මුලින් title එකක් ඔයගොල්ලෝ ලබා දෙන්න ඕනේ. මම මෙතනින් මගේ title එක ලබා දීලා තියෙනවා කලින් live එකේ. ඊට පස්සේ මෙතනින් description එකක් ඉල්ලනවා. ඒ දෙක create කරලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන යටින් ඉල්ලනවා category එක. ඔයගොල්ලෝ ඒක කරන එකට අදාළ. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට thumbnail එකක් දීලා මෙතනින් ඔන්න playlist එකක් add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් no එක ලබා දෙන්න ඕනේ. ඔයගොල්ලෝ මම මේ no එක ලබා දෙන්න හේතුව මම කලින් වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලුවා නම් මේ no දෙන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට එකෙන් දැනගන්න පුළුවන්. මෙතන show more කියන එක ටික් කරලා මෙතන තියෙනවා add tag කියන එක. ඔයගොල්ලන්ට මේකට tags ටිකක් add කරන්න පුළුවන්. ඒ ටික tags කරලා ඔයගොල්ලන්ට මෙතනින් දෙවෙනි option එකට යන්න. ඊට මෙතන ඔයගොල්ලෝ මේකේ ඔයගොල්ලෝගේ ඇතුළේ මෙතන මේක ටික දාන්න නැතුව මේක නෝ ටික් එක දාන්න ඔයගොල්ලෝ එතන අහන්නේ live එකේ live chat එක ආයෙ කවුරුරි ඇවිල්ලා බලනකොට ඊගෙනාට ටික chat එක දාන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට කියන්නේ. කැමති නම් මෙතන දාන්න පුළුවන් නැත්නම් නොදාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ක්ලික් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක ලෝකෙට උදාහරණ නිසා දැන් මෙතනින් schedule එකට date එකක් තෝරලා time එක තෝරලා දාන්න පුළුවන්. ඒක වෙනින් දැන් මේක ටික් කරන්න. ඔයගොල්ලෝ දාන්න ඕනේ ටික් කරනවා. ඒක ඔයගොල්ලෝ කියනවා. interface එකට ඔයාලගේ interface එක ආවම මෙතන තියෙනවා මුලින්ම stream key එක. ඔයාලම stream key එකෙන් කොපි කරගෙන ඔයගොල්ලෝ ඒක අරන් යන්න ඕනේ. ඔයගොල්ලෝ OBS studio එකට ඔයාලගේ OBS studio එකට ආවනම් OBS studio එකට ආවනම් ඔයගොල්ලෝ මෙන්න දකුණු පැත්තේ තියෙනවා settings කියලා option එකක්. ඒක උඩ එක ටික් කරන්න.
ඒ සිරිස් කෙනෙකු ටික් කරට පස්සේ මෙතන ස්ට්‍රීම් කියන එකක් තියෙනවා. ඔයගොල්ලෝ මෙතන ඇත්තේ ට්විට් කියන එක. ඔයගොල්ලෝ ඒක මෙතන YouTube RTMCS කියන එකට ටික් කරලා මෙතන UC කියන එකට මෙතනට ටික් කරන්න. ඔයගොල්ලෝ දාපු කීය ඔයගොල්ලෝ මානකෙන් ෂෝ කියන එක ගන්න. ඒක ආයෙත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේක දෙන්න එපාම කියන එක. මේ කීය ඔයගොල්ලෝ ඒක දැක්කොත් එන්න මේකේ පුළුවන් කීප එක කරන ඔයගොල්ලෝ ටයිප් කරලා හරි මේ කීය කරා ඔයාගේ channel එකේ live එකක් apply කරලා මෙතන start stream කියන එක ඔබන්න ඕනේ. ඊට කලින් මම මේක ඇතුලේ තියෙන sources ටික set කරගන්නවා. මට මේකේ sources ටික add කරගන්න. මේකට සයිස් අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මම ඉතින් මෙහෙම පැත්තට දාලා ඕල් බෑග් පිටරට උඩ ලොක් කරන්න. ඕල් මේජ් එක කරගත්තා නම් ස්ටාර්ට් ස්ට්‍රීමින් එක ක්ලික් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ ස්ටාර්ට් කරලා ස්ට්‍රීමින් එක මෙතනින් ඉඳලා ඔබලා Chrome එකට මෙතන පෙන්නනවා ලයිව් එක. viewers ලා කියලා ඕන මේවා ඒක ඕන chat rate එකටත් view rate එකකට හරව ගන්න. මෙතනින් පේනවා ඔයගොල්ලෝ මේක බලන් ඉන්න viewers ලා ගන්න. ඒගොල්ලෝ දාන like ගන්න. ඒක public කියලා කියන ගන්න. ඒ වගේ මේක මොන මාසෙද කවද්ද මොන අවුරුද්දද වෙලාවේ ෂෙයාරපත්. මෙතන තමයි subscribe logo එකක් වෙනවා ඔයගොල්ලෝ. මෙතන live එක වීඩියෝ ගන්න පේනවා. කවුන් මෙතන ඔන් කරන්න එපා. මේ පාන ලෝගෝ එක කියාගෙන යන්න නැත්නම් ඔයගොල්ලෝ අතන ස්ටුඩියෝ එකේ මෙතන desktop audio මේක open ලා තිබ්බොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ බලලා ගන්න. ඔයගොල්ලෝ YouTube එකට ගියා නම් ඔයගොල්ලෝ channel එකට ගියාම මෙන්න වගේ පාරිණම් page දිනවා. මෙතන දෙන්න ඕගොල්ලෝ දැන් කරන live එක. හරි. මේ විදිහට තමයි මූලික සිද්ධාන්තයේ YouTube live එකක් අපි create කරන්නේ. ඒ වගේම මේක end කරද්දිත් මෙතන මේ stopping streaming කියන එක උඩ එක සැරයක් ටික් කරලා ඊට පස්සේ මෙතනින් end streaming කියන එක උඩ ටික් කරලා end කියන එක උඩ ටික් කරනවා. ඊට පස්සේ මෙතනින් ඕගොල්ලන්ට එන්න ඕනේ මේ වගේ ඒ viewers ලා ගන්නයි ඒ ටයිම් එක ඔයාලා මේ කරපු ඉදිරිය යනවා. ඕගොල්ලන්ට පුළුවන් වුණා මෙතනින් editing studio එක කියලා ඕගොල්ලෝ ඒ ස්ටුඩියෝ එකේ edit කරලා මේක ආයි public කරන්නත් නැත්නම් මෙතන design කියන එක උඩ ඉස්සර ටික් කරලා ඒක YouTube එකට upload කරන්න. ඕගොල්ලෝ මෙතනින් පෙන්නනවා අනිවාර්යයෙන්ම stream finished කියලා. අද මම එනම් ඔයගොල්ලන්ට කියලා දුන්නේ live streaming එක කොහොමද කරන්නේ, ඒවට අදාළ software, ඒ software එක ඔයගොල්ලන්ට ගන්න කොහොමද, ඒ ගැන මම අද ඔයාලට කියලා දුන්නා. ඔයාලට මම මේ කියලා දීපු PRL ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. මම ඔයාලට ඒකට reply කරලා තියන්නම්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.